හරි එහෙනම් 2020 ගාන කතා කරන්න යන්නේ චුට්ටක් දිග වැඩි නිසා මම ලිව්වේ නෑ. හරි බලමු මොකද්ද කියන්නේ කියලා මේ ඔන්න කියනවා ටීටා එන්න අයත් නිගල සඳහා ඔය කියන ප්‍රකාශනය දීලා යයි ගනිමු. කොස් වර්ග ටීටා ධන සයින් වර්ග ටීටා සමාන එක බව සාරසාම්‍ය භාවිතයෙන් ඔය කියන කෙනාව පෙන්වන්නලු. එහෙනම් දියන්නේ කොස් වර්ග ටීටා ධන සයින් වර්ග ටීටා සමානයි 1 මෙයාව පාවිච්චි කරන්න කියලා කියන්නේ අපි බලමු මෙයාව හදන්න. ඉතින් අපි දන්නවා ඔය කියන ප්‍රකාශනයේ හදද්දි ටැන්නුත් හැදිලා තියෙනවා සෙකුත් හැදිලා තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. මම මේ ගත්ත ප්‍රකාශනයේ cos වර්ග θයි sin වර්ග θයි ඔහොම තියලා මෙයාගේ මේ ප්‍රකාශනය සම්පූර්ණ වෙනස් කරන්න යන්නේ. මෙන්න මේක මගින් කියලා ගන්නවා. මොකද අපිට කියන්නේ සර්වසාම්‍ය පාවිච්චි කරන්න කියලානේ. එහෙනම් මම මේකේ හැම පදයක්ම බෙදාගෙන යනවා cos වර්ග θගෙන්. අපිට මෙයා පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් cos වර්ග θ බෙදීම cos වර්ග θ එනවා. ධන sin වර්ග θ බෙදීම cos වර්ග θ එනවා. සමානයි 1 බෙදීම cos වර්ග θ එනවා. ඒතර cos වර්ග θ බෙදීම cos වර්ග θ කියන්නේ ඔයාලට වෙනවා 1යි. ධන sin වර්ග θ බෙදීම cos වර්ග θ වෙන්නේ tan වර්ග θ. එකයට cos වර්ග θ කියන්නේ sec වර්ග θට කියලා ඔයාලට පේනවා. ඉතින් ඔන්න ඕක තමයි අපිට ඒ ගානේ පෙන්වන්න කියන්නේ sec වර්ග θ සමාන 1 ධන tan වර්ග θ බව පෙන්වන්න ඕන. එහෙනම් අපි ප්‍රකාශනයේ පෙන්නලා තියෙනවා. ඊට පස්සේ යා කියනවා දත්තයක් දීලා තියෙනවා sec θ ධන tan θ 4 බෙදීම 3 බව දී ඇත. හරි. ඔක දීලාලු. ඒ කියන්නේ බව ඔප්පු කරන්න තියෙන්නේ. හරි. බව පෙන්වන්න කොටසක් තියෙනවා. අපෝහණයක් තියෙනවා. ඉතින් මේක දීලා තියෙනවා අපිට හොයන්න කියන්නේ sin θ ඍණ tan θ ගේ පිළිතුර. හරි. හරි. එහෙනම් බලමු කොහොමද හොයන්න කියලා. මේක ඇවිල්ලා ළමයි දත්තය. එයා අපිට දීලානේ. එහෙනම් අපිට පුළුවන් මේක පාවිච්චි කරද්දී මෙන්න මෙහෙම ගන්න. අපිට දීපු ප්‍රකාශනයේ අපිට පුළුවන් නේද ඔක ලියා ගන්න sec වර්ග θ ඍණ tan වර්ග θ සමානයි 1 කියලා. ඔව් මෙහා මාරු කරන්න පුළුවන්. සර්වසාම්‍යයක්නේ. එහෙනම් වර්ග දෙක අන්තරය නිසා sec θ ඍණ tan θ වතාවක් sec θ ධන tan θ සමානයි 1 කියලා ලියන්න පුළුවන්. ඉතින් sec θ ධන tan θ කියන්නේ 4 බෙදීම 3 කියලා එයා දීලා තියෙනවා. එහෙනම් sec θ ඍණ tan θ ගුණ කිරීම 4 බෙදීම 3 සමානයි 1. ඒ කියන්නේ sec θ ඍණ tan θ සමානයි 3 බෙදීම 4. හරි. මේක තමයි කතාව. හරි. ඔන්න එහෙනම් ඕක තමයි අපිට දීලා තියෙන්නේ පෙන්වන්න කියලා. ගානේ කියලා තියෙන්නේ sec θ ධන tan θ 4 බෙදීම 3 බව දී ඇත. sec θ ඍණ tan θ 3 බෙදීම 4 බව ඔප්පු කරන්න. ඔව් අපෝහණය කරා. අපි පාවිච්චි කරේ අපි ගත්ත සූත්‍ර මගින් අපිට දීපු කෙනා මගින් ඉතින් ඔන්න අපි අපෝහණය නිවැරදිව සිදු කරා. ඊට පස්සේ කියනවා එනයින් cos θ කියන එක්කෙනාගේ පිළිතුර 24 බෙදීම 25 බව පෙන්නන්න. ඉතින් ඔයාලට පේනවා සමීකරණ දෙකක් අපිට තියෙනවා මෙන්න මේ දීපු දත්තයයි අපි හොයාගත්තු එක්කෙනයි මම අන්න ඒකේ sec θ ධන tan θ සමානයි 4 බෙදීම 3 කියන කෙනා එක විදිහට ගන්නවා. ඒ වගේම sec θ ඍණ tan θ 3 බෙදීම 4 කියන එක මම 2 කියලා ගන්නවා. දැන් මට ඕන වෙන්නේ cos θ හොයන්නනේ. දැන් ඔයාලට තේරෙනවා cos θ හොයන්න මේ හදාගත්තු දේවල් පාවිච්චි කරන්න ඕන. ඉතින් මම ඊළඟට කරන්නේ ඔය 1 සහ 2 කියන කට්ටිය එකට එකතු කරනවා. එහෙනම් ඔයාලට පේනවා tan ලට tan කැපිලා දෙවතාවක් sec θ සමානයි 4 බෙදීම 3 ධන 3 බෙදීම 4. එහෙනම් දෙවතාවක් sec θ පොදු හරය වෙන්නේ 12. 4 වරක් 4 16යි 3 වරක් 3 9යි. එහෙනම් 2 sec θ 25 බෙදීම 12 කියලා එනවා. තව චුට්ටක් ඉස්සරහට අපි හදමුකෝ. ඉතින් sec θ සමානයි 25 බෙදීම 24. පැහැදිලිද? ඉතින් sec θ අපි දන්නවා ලියන්න පුළුවන්නේ 1 යට cos θ කියලා. එතකොට ඒක ඉන්නේ 25 බෙදීම 24නේ. ඉතින් ඔයාලට තේරෙනවා cos θ උක්ත කරොත් අපිට ලස්සනට ඔය කියන උත්තරේ හදා ගන්න පුළුවන් කියන එක. එහෙනම් මෙන්න ළමයි 2020 A level ගානේ උත්තරේ වෙන්නේ. හරි.